අම්බන්තොටින් පසු කරලුණු ලේවාය NPP ලුණු වගේ දියවේය. මෙන්න බලන්න ලුණු ආනයනය කරන තත්ත්වයක් අපි ඇති කරන්නේ නැහැ. ලුණු කිලෝ එකකට 180ක්. දැන් අපි නිෂ්පාදනය පටන් ගන්න තියෙනවා. අපි දැන් එලිපන් පාසල අලුතින් අපේ ලුණු කර්මාශාලාව ආරම්භ කරනවා. අපේ ලුණු සමාගම හැටියට ලංකා ස්කෝල් එකත් නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නේ. ඒකින්ද ලුණු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම සාහිතිකයක් දෙනවා නැවත ලංකාවට කවදාවත් මේ විදියට පිටරටේ ලුණු ආනයනය කරන තත්ත්වයක් අපි ඇති කරන්නේ නැහැ. ලුණු කිලෝ එකකට 180ක්. එතකොට මම හඳුන්නෙති මහත්තයෝ මම අහන්න කැමති ඔබතුමාලගේ බොරු බයිලා වලට මිනිස්සු රැවටුණා. අදත් රැවටුණා, එදාත් රැවටුණා, කවදාත් රැවටුණා. දැන් මේ බයිලා කෙලිය කියලා ඇති. දැන් ජනතාවට ලුණු ටිකක්වත් දෙන්න බැරි වත්මන් රජය දැන් මේ ජනතාවට මොනවද බයිලා කෙලින්නේ? එදා එලිපෙන් පාස් අරේ මෙහි තිබුණ ලුණු ටික පසුගිය රජයේ හදපු දේවල් විවෘත කරා, ලුණු ටික බැලුවා, දුන්නා. අන්තිමට ඒ ලුණු ටිකක් දැන් මිනිසුන්ට කන්න දෙන්න විදියක් නැහැ. ලුණු ඇත්තේම නැහැ. ලුණු කියා ගන්නත් විදියක් නැහැ. දැන් මේගොල්ලන් ආපස්සට අපේ රටේ ලුණු නිෂ්පාදනය කරලා විදේශ රටවල් වලට ලුණු යවන්න සූදානම් කරව වත්මන් රජය දැන් ආපස්සට විදේශ රටවල් ලුණු ලංකාවට ගෙන්නන්න සූදානම් කරලා තියෙන්නේ. කොහොමද ඩීල් එක? සාකුට කීයක් ඇයිද? උනුත් එකයි මුනුත් එකයි කරුණා කළා ජනතාවට දුන්නු සත නැහැ දුන්නු සහන හොඳටම ඇති. කාලා වරයකු දැන් සැපද? දැන් අර එක එක മന്ത്രിවරු ඇමතුරු කියන වත්මන් රජේ ඒ කාලේ දැන් සැපද ලුණු කෑවා සැපද ලුණු කෑවා සැපද දැන් මං අහනකොට ජනතාව ලුණු කෑවා සැපද කියලා අහන්නයි. ලුණු ටිකක්වත් හරියාකාරව නිෂ්පාදනය කරන්න බැරි මේ වත්මන් රජය ආයේ මොනවට කතා කරන්නද? ඒ වගේම තමයි ඩයස්පෝරාවට ඕන විදිහට වත්මන් රජය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපි මහත්යේ කනගාටු ලක් කරනවා. ජන සංහාරයක් කොහෙද සිද්ධ වුනේ? ලංකාවේ ජන සංහාරයක් සිද්ධ වුණේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලවත්ත ප්‍රදේශය තුල මේ දමිළ ජනතාව යම් දේශපාලන පක්ෂයක් හෝ යම් කෙනෙක් යම් හස්තියක් මේගොල්ලන් අවුස්සලා දානවා. මේගොල්ලන් දැන් ATT ත්‍රස්තවාදී මිය ගියා එයාය සමරුම් කරන්න. එතකොට අපේ රටේ සිංහල දමිළ මුස්ලිම් රටේ ජීවත් වෙච්ච ජනතාව ඉතා සමගින් ජීවත් වෙච්ච රටක්. අපේ සිංහල කොල්ලෝ අමුවේ ATT ත්‍රස්තවාදී විසි මරුවා. මුං සම්බන්ධව කොමිසම් පත් කරාද? නෑ. නමුත් මෙරට විනාශ කරන ත්‍රස්තවාදී විසනක් ඇති කරපො ATT ත්‍රස්තවාදී ඩයස්පෝරාවට ඕන විදිහට වැඩ කරන්න දැන් මේ වත්මන් රජය දීලා තියෙනවා. බලන්න මුලතිව් කිලිනොච්චියේ හැමත යාපනයේ හැමතැනම මේ රට විනාශ කරන්න ආපු ත්‍රස්තවාදීන් සැමරුම් කරන්න ඉඩ දීලා තියෙනවා. වත්මන් රජයේ කොමේ සේනාධිනායකයා ගරු සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමනි කරුණා කරලා මේවා නතර කරන්න කියන්නේ. ඔබතුමා සේනාධිනායක ඔබතුමාට අසීමිත බලයක් සිංහලයේ දුන්නේ රට ත්‍රස්තවාදීන්ට ආපත ත්‍රස්තවාදයක් ගේන්න මේ ත්‍රස්තවාදී වේතනෙන් ඈත් කළා මේ සමගිය ඇති කරන්න. දැන් කොහෙද සමගියක් තියෙන්නේ? දැන් සමගියක් ඇත්තේ නැහැ. ආපත අසමගියක් ඇති වෙලා තියෙන්නේ. මේ අසමගිය වෙන්නට ඉඩ දෙන්න එපා. දැන් වැල්ලවත්තේ කොටසක් සමරනවා, කිලිනොච්චියේ කොටසක් සමරනවා, යාපනේ මොකක්ද මේ තාත්තේ? ඇයි මෙහෙම කරන්නේ? දැන් ATT කාරයෝ මැරුණා. මැරෙන්නේ නිකන් නෙමෙයි. අපේ රටේ අහිංසක දුප්පත් කොල්ලෝ ටික අමුමේ ඝාතන යුද හමුදා කොල්ලෝ ටික ත්‍රිවිධ හමුදා පොලිසියේ මුන්ට කතා කරන්න පුළුවන් නම් දැන් ඇවිල්ලා කතා කරයි. අපි මැරුවේ මෙහෙමයි කියලා. නමුත් ඒ අහිංසක කොල්ලෝ සිංහල කොල්ලෝ වෙන කිසිම කොමිසමක් නැහැ. කිසිම උත්සවයක් නැහැ. අන්තිමට මේ කොයි රටේ මිනිස්සු ත්‍රස්තවාදී සම්බන්ධව ක්‍රියා කරන ලෝකේ කොහෙද මෙහෙම කරේ? මම අහන්න කැමති ලෝකයේ කොහෙද මෙහෙම ත්‍රස්තවාදී සම්බන්ධ සැමරුම් කරේ? දැන් කැනඩාවෙන් පැන්නුවා ඒ නගරාධිපතිවරයා ජන සංහාරයක් වෙලා තියෙනවා තොපි ලංකාවට ඵලයෝ කියලා. එහෙම නායකයෝ අපේ රටේ කොහේ ඉන්නේ? එකෙක්වත් නැහැ. හිටපොන් යන්න දුන්නා. සිංහලයනේ දැන් කල්පනා කරපියව. දැන් තොපිට ඔක්කොම සැපද කියලා. එදා තමුන්නාන්සලගේ වටිනා ඡන්දය ජනසිත පෙරමුණ ටැක්ටරේ දුන්නා නම් රට මෙහෙම අගාධයට යන්නේ නැහැ. IMF එකේ සල්ලි ටික තියෙනකන් තොපිට පඩි දෙන්න පුළුවන්, කන්න දෙන්න පුළුවන්, ඔක්කොම දෙන්න පුළුවන්. IMF එකේ සල්ලි ගෙවන්න ගත්තට පස්සේ ආපස්සට ඩයස්පෝරාව ළඟට මේගොල්ලන් ගිහලා අනේ මල්ලියේ දීපලා රට උඹලා දෙන්නම් කියලා ගිවිසුමක්වත් තියනවාද?